අද අපි යන්නේ මේ අපුරු පෘථිවියේ ඉන්න දෙවන්තම ඒ වගේම හරිම සංවේදී සතෙක්ගේ ලෝකයට. ඔව්, අපි කතා කරන්නේ අලි ඇතුන් ගැන. අපේ ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම මිනිස්සු හරිම ආදරය කරන මේ සත්තු ගැන ඔබ කවදාවත් නොහිතපු සමහර විට අහලවත් නැති පුදුම රහස් ගොඩක් තියෙනවා. ඉතින් අපි අද ඒ රහස් ටිකක් හෙලි කරමුද? එහෙනම් අපි යමු අලි ඇතුන්ගේ අපුරු ලෝකය ඇතුළට. ලංකාවේ අපේ අලි. මුලින්ම අපි බලමු අපේම ලංකාවේ අලි ගැන. ලංකාවේ අලි කියන්නේ ආසියානු අලි ගණයට අයිති ලෝකයේම ඉන්න වටිනාම සත්ව කොට්ටාසයක්. නමුත් මේ අපුරු සත්තු ගැන අපි ගොඩක් දේවල් වැරදියට තේරුම් අරගෙන තියෙනවා. ඔයාලා දන්නවද ලංකාවේ අලි ගහණය මිනිස්සුන් එක්ක තියෙන සම්බන්ධය හින්දා අමුතුම විදිහට හැඩගැහිලා කියලා? අපි හැමෝම අහලා තියෙන මිනිස් අලි ගැටුම ගැන. මේක නිකම් ගැටුමක් නෙවෙයි. අපිට විසඳන්න බැරි වුණොත් මේ සුන්දර සත්තු ටික නැති වෙලා යන තරමටම භයානක තත්වයක්. අපි අලි වැටවල් ගහනවා, අලි මංපෙත් හදනවා. ඒත් මේ ගැටලුවට තාම ස්ථිර විසඳුමක් නැහැ. නමුත් මේ ගැටුම පිටිපස්සේ තියෙන ඇත්ත කතාව මොකක්ද? අපි ගොඩක් වෙලාවට හිතන්නේ අලි අපේ ගම්වලට එන්නේ හානි කරන්න කියලා. ඒත් ඇත්තටම ඔවුන් එන්නේ තමන්ගේ පැරණි වාසස්ථාන හොයාගෙන. සංවර්ධනය කියන නමින් අපි ඔවුන්ගේ ගෙවල් ටික නැති කරලා ඔවුන්ට ජීවත් වෙන්න තැනක් නැති කරලා. මේක තමයි මේ ගැටුමේ සැඟවුණු කතාව. අලි ඇතුන්ගේ පුදුම මොළය. දැන් අපි යමු අලි ඇතුන්ගේ මොළය ඇතුළට. සමහරු කියනවා අලින්ට හොඳ මතකයක් තියෙනවා කියලා. ඒක ඇත්ත. ඒත් ඒ මතකය කොච්චර හොඳද කියලා ඔබ දන්නවද? අලින්ට පුළුවන් අවුරුදු ගානකට පස්සේ වුණත් මිනිස්සුන්ව වතුර තියෙන තැන්, කෑම තියෙන තැන් හරියටම මතක තියාගන්න. ඒ වගේම අලි කියමි හරිම බුද්ධිමත් සත්තු. ඔවුන්ට පුළුවන් මෙවලම් පාවිච්චි කරන්න, ගැටලු විසඳන්න, ඒ වගේම හරිම සංකීර්ණ සමාජ ව්‍යුහයන් පවත්වාගෙන යන්න. ඔයාලා කවදාවත් දැකලා තියෙනවද අලි රංචුවක ඉන්න අලියෙක් මිය ගියාම අනිත් අලි ඇතුන් ශෝක වෙන හැටි? ඔවුන් මියගිය සගයාගේ ඇටකටු අසල රැඳී සිටිනවා. සමහර විට ඒ වගේම මල සිරුර පස් වලින් වහනවා. මේක ඔවුන්ගේ ගැඹුරු සංවේදීතාවය පෙන්නනවා. මේ වගේ දේවල් අපි මිනිස්සු අතරේ පවා දකින්නේ කලාතුරකින්. රහස්‍ය sannivedanaya. අලි ඇතුන් sannivedanaya කරන විදිහත් හරිම අපුරුයි. අපි හැමෝම දන්නවා ඔවුන් කෑ ගහනවා, හඬ නගනවා කියලා. ඒත් ඔයාලා දන්නවද ඔවුන් අදෝධ්වනි තරංග ඉන්ෆ්‍රාසවුන්ඩ් මගින් කිලෝමීටර් ගණනාවක් ඈතට sannivedanaya කරනවා කියලා? මේවා මිනිස්සුන්ට ඇහෙන්නේ නැහැ. ඒ කියන්නේ අලියෙක් අනතුරක් ගැන දැනුම් දෙනකොට නැත්තම් කෑම තියෙන තැනක් ගැන කියනකොට ඔවුන් ඒක කරන්නේ අපිට ඇහෙන්නේ නැති විදිහට. මේක හරියට රහස්‍ය රේඩියෝ සංඥාවක් වගේ. ඔවුන්ගේ පාදවලින් පවා පොළවේ කම්පන හඳුනාගෙන ඈත ඉන්න අලින්ගේ චලනයන් තේරුම් ගන්න පුරුවන්. හිතන්න අපිට කවදාවත් නොවැහෙන නොදැනෙන ලෝකයක් ඔවුන් අතරේ තියෙනවා කියලා. නායකත්වය සහ සමාජ ව්‍යුහය. අලි රංචුවක් කියන්නේ පුදුම විදිහට සංවිධානය වුණු පවුලක්. මේ රංචු මෙහෙවන්නේ වැඩිමහල්ම සහ පළපුරුදුම ගැහැණු සතා. එහෙමත් නැත්නම් මාතෘ අලියා විසිනුයි. ඇය තමයි රංචුවේ නායකාව, ගුරුවරයා සහ ආරක්ෂිකාව. ඇගේ නායකත්වය තමයි රංචුවේ පැවැත්මට අත්‍යවශ්‍යම දේ. ඇය තමයි කෑම හොයන්න, වතුර හොයන්න, අනතුරු වලින් බේරෙන්න රංචුවට මඟ පෙන්වන්නේ. ඇගේ අත්දැකීම් අලුත් පරම්පරාවට ලබා දෙනවා. ඇය නැති වුණොත් රංචුවම අසරණ වෙනවා. පිරිමි අලි පැටවු ලොකු වුණාම රංචුවෙන් වෙන් වෙලා තනියම හෝ කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වෙනවා. මේකත් අලි ඇතුන්ගේ සමාජ ජීවිතේ තවත් අපුරු පැත්තක්. අවසාන සිතුවිල්ල අපේ යුතුයකම. ඉතින් දැක්කනේ අලි ඇතුන් කියන්නේ කොච්චර පුදුම සංවේදී බුද්ධිමත් සත්තු జాතියක්ද කියලා. ඔවුන්ටත් අපි වගේම හැඟීම් තියෙනවා, පෞල් ජීවිත තියෙනවා, ඒ වගේම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. අපේ අපුරු ලෝකයේ නාලිකාවේ අරමුණ මේ වගේ පුදුම දේවල් ගැන ඔබට කියන එකයි. ඒ වගේම මේ වටිනා ජීවීන්ව ආරක්ෂා කරගන්න අපි හැමෝටම වගකීමක් තියෙනවා කියලා ඔබට මතක් කර දෙන එකයි. ඔවුන්ගේ පැවැත්ම අපේ අනාගතයත් එක්ක බැඳිලා තියෙනවා. මේ වීඩියෝව ගැන ඔබ මොකද හිතන්නේ කියලා අපිට පහලින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝවට ලයික් කරන්න, යාළුවෝ එක ෂෙයා කරන්න. ඒ වගේම අපේ අපුරු ලෝකයේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේම අපුරු වීඩියෝවකින් අපි නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.